අයිබෝවාන් ස්මාර්ට් වෙන කැමති ඔයාලා හැමදෙනෙක්ම අදත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල ඔයා වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ වාහන ගෙවන ගානට වටිනවද කියන කාරණය ගැන තමයි අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. 2025 අවුරුද්දේ මැයි මාසේ අවසන් වේගෙන එනකොට ගණන් අඩුම කාස් වල ඉඳලා සාමාන්‍යයෙන් ලක්ෂ 50 60 රේන්ජ් එකේ 70 80 100 200 මේ හැම රේන්ජ් එකකම වාහනවල මිල ගණන් අනවශ්‍ය විදියට වැඩි වෙලා තියෙනවා. මේ අනවශ්‍ය විදියට මිල වැඩි වෙන්න හේතුව ගැන වගේම ගෙවන ගානට පොඩ්ඩක්වත් වටින්නේ නැති වාහන ගැන අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. ගාන අඩුවටම ගන්න තියෙන කාස් මොනවාද? Nissan Sunny B211 Lancer Flatlight B310 මෙන්න මේ කියන වාහන තමයි ලංකාවේ කොල්ලෙක්ට ලක්ෂ 3ට 3.5ට ගන්න තිබිච්ච වාහන. මේ වාහන වලට කැටලොයි ටිකක් දාලා චීස් වගේ පේන්න පොඩි පේන්ට් එකක් ගහලා ලංකාවේ සමහරක් කට්ටිය දැන් වැඩි ගානට විකුණන බිස්නස් එකක් කාලයක් තිස්සේ කරගෙන යනවා. මේගොල්ලෝ කරන්නේ අහිංසක කොල්ලෙක් ලක්ෂ 3ට වාහනයක් විකුණන්න දැම්මට පස්සේ කතා කරලා වාහනේ කන්ඩෙම් කරලා ලක්ෂ 1.5ට 2ට ඒ කොල්ලගෙන් වාහනේ උස්සනවා. වාහනේ උස්සන් ඇවිල්ලා පොඩි පේන්ට් එකක් ගහලා හරියට පේන්ට් කරන්නෙත් නැතුව ඒ සමහරක් තැන්වලට ස්ටිකර් ටිකක් ගහලා ලස්සනට පේන වාහනේ හදලා ලක්ෂ 6ට විතර විකුණන්න පටන් ගත්තා. දැන් මේ කට්ටියම මේ වාහන ලක්ෂ 7ට 8ට විකුණනවා. ඉතින් Nissan Sunny B211 වගේ කාර් එකක් ලක්ෂ 8ට ගන්නවා නම් ඔළුව පොඩ්ඩක් අත ගාලා බලන්න අන් දෙකක් එනවද කියලා. මේ වාහන ලක්ෂ 3යි කන්ඩිෂන් නැති වාහන නම් වටින්නේ. කන්ඩිෂන් වාහනයක් නම් හරිනම් ඉතින් ලක්ෂ 5කට විතර ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේ වාහන රීස්ටෝර් කරනවා ගැන වෙනම කාරණයක්. B211 උනත් B310 උනත් Lancer Flatlight L-Light මේ මොන වාහනයක් උනත් හරියට රීස්ටෝර් කරනවා නම් ලක්ෂ 15ක් විතර යනවා. ඉතින් රීස්ටෝර් කරන එකේ පොඩි ටිකක් ගහලා ස්ටිකර් ටිකක් ගහලා පොඩි පේන්ට් එකක් ගහලා කොල්ලෙක් වන්දල විකුණනවා කියන්නේ දෙකක්නේ. ඒකින්ද වැඩි ගානට මේ පරණ මරණම් කරගහන්න ලෑස්ති වෙන්න එපා. ඊට පස්සේ ලක්ෂ 10 15 රේන්ජ් එකේ තිබිච්ච වාහන ගැන කතා කරොත් මේ B211ම අලෙවි කරන කට්ටිය අර සාමාන්‍ය මිනිස්සෙක්ට ගන්න පුළුවන් වෙලා තිබිච්ච සමහරක් මොඩල්ස්. ඒවත් ලක්ෂ 10ට 12ට අරගෙන ලක්ෂ 18ට විතර විකුණන්න try කරනවා. Proton වීර වගේ වාහන ගැන කතා කරොත් මේ වාහන කවදාවත් ওই 19 300 වගේ වාහන කොච්චර අනික් වාහනවල මිල ගණන් වැඩි වුණත් ලක්ෂ 15න් එහාට වැඩි වුන්නේ නැහැ. ඒත් මේ වෙනකොට ලක්ෂ 25ටත් මේ වාහන විකුණන්න දාලා තියෙනවා. ඉතින් කවදාවත් Proton වීර වගේ වාහනයක් නම් ලක්ෂ 15න් උඩ දීලා ගන්න එපා. මොකද මේවට කෑලිත් නැහැ, තෙල් කරන්නෙත් නැහැ. ගන්නකොට නම් ගන්න පුළුවන්. විකුණන්න ගියාම සදානාතයි ඔය වෙබ්සයිට් වල Facebook marketplace එකේ වාහන දෙනවා. පොඩ්ඩක් කෝල් කරලා බලන්න. ඔය වාහන මාස 6-7 විකිනෙන්නේ නැතුව තියෙනවා. කවුරු හරි අහිංසකයෙක් රැවටුනොත් තමයි. ඊළඟට Lancer CS වගේ වාහනත් රුපියල් ලක්ෂ 70ට විතර විකුණන් දාලා දෙනවා. මේ වාහනයක් උඩරිම ඉතින් ලක්ෂ 45ක් වටි ඊට වඩා වටින්නේ නැහැ. මොකද මේ වෙනකොට brand new ලංකාවට අලුත් වාහන ගොඩක් එන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම Toyota ලංකා සමාගමෙන් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. Toyota Race වගේ වාහන brand new ඔයාලට ගන්න පුළුවන් කියලා ලක්ෂ 115ට. ඉතින් Toyota ලංකා එකට යන්න Nissan වාහන ගෙන්නනේ අදාළ සමාගම් වලට යන්න ඔරිජිනල් වාහන, ඒ කියන්නේ brand new වාහන ගෙන්න තැන් වලට කියලා ගණන් පොඩ්ඩක් අහලා බලන්න. ලක්ෂ 70 ඉඳලා SUV වගේ වාහනක් තියෙනවා, Toyota Race වගේ වාහනක් තියෙනවා. ඉතින් මේ වගේ වාහනයක් ගන්න අර කසිකබල් වාහන ලොකු ගණන් දීලා ගන්නේ නැතුව. ජපාන් රජයෙන් ලංකාවේ වාහන වලට මේ ගහන ටැක්ස් එක ගැන දැඩි කනස්සල්ලක් දක්වලා තියෙනවා. ඒ වගේම මේක නිසාම අනාගතයේදී මේ ටැක්ස් පොඩ්ඩක් අඩු කරන්න රජයේ අවධානය යොමු වෙලා තියෙන. ඒ වගේම තමයි පසුගිය මැතිවරණයේදී මේ රජයට ලොකු අප්‍රසාදයක් පළ වුණා. ඒගොල්ලෝ කියපු ගොඩක් දේවල් ඉෂ්ට කරපු නැති හින්දා. දේශපාලනික අනික් කාරණා පැත්තක තිබ්බත් ලංකාවේ මිනිස්සු වාහනයක් සාධාරණ ගානට ගන්න පුළුවන් ඒ කියලා බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව නැති වෙච්ච හින්දා මේ වෙනකොට පුංචි ඡන්දයෙන් සෑහෙන පසුබෑමක් වර්තමාන ආණ්ඩුවට ලක් වෙලා තියෙන හින්දා ඔවුන් මේ බදු ප්‍රමාණය අඩු කරන්න වගේම අවුරුදු 3ක් දක්වා පරණ වාහන ගෙන්න නීතිය වෙනස් කරලා අවුරුදු 5ක් දක්වා පරණ වාහන ගෙන්නන්න අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයත් එක්කම ඔයාට අනිවාර්යෙන් අඩු මුදලට ඉස්සරහට වාහනයක් ගන්න පුළුවන්. මේ කලබලේ ගොඩක් කට්ටිය වාහන ඉල්ලුම් කරන හින්දා වාහන මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ දවස්වල වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් වාහනයක් ගන්න නැතුව හොඳ ඉඩම් කෑල්ලක් ඒ සල්ලි වලින් අරන් දාන්න රුපියල් කෝටියක් විතර අතේ තියෙනවා නම් ඔයාට කෝටියක් වේදම් කරලා හොඳ ඉඩමුකුයි ගේ කෑල්ලකුයි දෙකම ගන්න පුළුවන්. එතකොට ඒක කුලියට දුන්නොත් එහෙමත් නැත්නම් ටවුන් එකක් තියෙන හරිය හොඳ කඩකාමර කෑල්ලක් රුපියල් කෝටියක් දීලා ඔයා ආයෝජනය කළ මිලදී ගත්තොත් ඔයාට මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් කුලිය විදියට ලබා ගන්නත් පුළුවන්. ඒ විදිහට ආදායම අරගෙන ඔයාට වාහනයක් පදින්න ඕන වාහනයක් පදින්න. එහෙමත් නැත්නම් අවුරුද්දකින් විතර වාහන වලට වඩා අනිවාර්යෙන් 125කට වඩා වැඩි වටිනාකමකින් ගෙදරක ඉඩමක වටිනාකම වැඩි වෙනවා.
ඒ වැඩි වෙනවා වගේම අර අමතරෙන ආදායමත් එකතු කරලා ආඩ පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ටැක්ස් අඩු වුණාට පස්සේ ගන්න. ඉතින් රජයත් කියන්නේ මේ වාහන ආනයනය කිරීම අත්හැරපු ගමන් කොහොමද ටැක්ස් වැඩි ටික කාලෙකින් ටැක්ස් අඩු වෙනවා කියලා. ඉතින් ඒකින්ද වාහන ගෙන්නන්න දීපු ගමන් පිස්සු හැදෙන වගේ වාහන පස්සේ දුවන්නේ නැතුව කෝටියක් එකමාරක් තියෙනවා නම් ඉඩමක ගේක දොරක ආයෝජනය කරලා ආදායමක් ගන්න. අඩුවට වාහන එන කාලෙක වාහන ගන්න. මේ යන විදියට වාහනවල මිල ගණන් අපිම තමයි වැඩි කරන්න හේතුවක් වෙලා තියෙන්නේ. ඉතින් මේ වාහන වැඩි කරන කට්ටියට පාඩමක් උගන්වන්නත් එක්ක වාහන ඉල්ලුම් කරන්න නැතු වෙන්න ඔයාලා වග බලා ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. වාහන පස්සෙන් යන්නේ නැතුව හොඳ වටින දේක ඔයා ඉන්වෙස්ට් කරොත් ඔයාගේ ලයිෆ් එක ස්මාර්ට් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලගේ ලයිෆ් එක ස්මාර්ට් කරන ස්මාර්ට් කොමර්ස්